නැගිටපන් රන්දිමා. කුඹරයා වගේ නිදාගෙන ඉන්න තු නැගිටපන්. නැගිටපන් අපිට ගෙවල් වලට එන්න කියන මෙන්න මේ කිනිදි. නැගිටහන්. රන්දිමා. නැගිටපන්. නැගිටපන් යකෝ නැගිටපන්. නැගිටපන්. ඔය අපිට ගෙවල් වලට එන්න කියලා නැගිටපන් ඌරියේ නැගිටපන් නැගිටපන් නැගිටපන්. මේ ගෙවල් වල මිනිස්සුන්ට එන්න කියලා මේ වගේ අපිට ඉන්නවද? ගමනක් යනකොට හරි එන්න කියලා. මුන්නිදි නැගිටපන් යකෝ. හැටි බලපන්කෝ. නැගිටපන්. රන්දිමා. ඔය යකෝ. නැගිටපන්. කවුරු පැටියට කෝල් එකේ ඉන්නේ? කට්ට කඩුවලයිනේ මොකද්ද කියලා පේන්නේ නැහැ හැබැයි. නැගිටපන් දැක්කනේ. ඕගොල්ලෝ කියනවා මේ වගේ උන්ට පිරිමිනි හැදුවර බලහන්. කවුද මන්ද කෝල් එකෙත් තියෙන පේන්නේ නැහැ හැබැයි මොකද ඉන්නේ කියලා. ඒ රන්දිමාගේ කොල්ලා. මේ තියෙන රන්දිමා දින නයිටි බුදු අම්බෝ. මේ රන්දිමාගේ නයිටි ටික ඊයේ මම ගෙනියලා අපේ වාහනේ අම්මට උඩ. හනිමුන් එක රන්දින්නේ රන්දිමා මේ නයිටි. සෙල්ලන්නේ නැහැ. බල රන්දිමාට බයින්න එපා බං රන්දිමා දින නයිටියක් කියලා බලන්න. පේනවනේ රන්දිමා දින පිජාම වල ගණ. රන්දිමා මට විශ්වාස නැහැ ඔයා මොන බිස්නස්ද කරන්න කියලා. අම්බෝ රන්දිමාගේ කරිසමේ ලොකු. අම්බෝ මෙන්න මේකයි සයි. බුදු අම්බෝ මේකේ සයිස් එකෝ. බුදු අම්බේ රන්දිමාගේ අඩෝ මේකට මගේ ළමයි 5 දෙනෙක් ඉඳන් බස්සන්න පුළුවන් නේ බං. පුදුම සයිස් එකක් නේ බං. බුදු අම්බෝ සයිස් එක මේකේ. අම්බෝ මේක බලන්න මොකද්ද කියලා. ඒක අද්දිගේ එක. සෙල්ලන්නේ නැහැ රන්දිම හනිමුන් යන්නේ. ඒක නම් ලොකු වැඩි වගේ නිකන්. අම්බෝ රන්දිමාගේ පිජාම වල ගණන් සෙල්ලන්නේ නැහැ මේ වගේ එකක් හාම්බාන් කරන්න නම් ඉතින් වෙන මොන හරිම කරන්න ඕනේ. ඔගොල්ලෝ බයින් දෙපා රන්දිමාට තේ පේනව නේද? මේ වගේ ඒවා හාම්බාන් කරන්න හරි අමාරුයි. මේ කලිසම නම් දිගයි බං ඔබ වෙන කොටයිනේ බං. 3ක් කරගෙන මේකී. ඒ හලෝ අර කලිසම ලොකුයිනේ හලෝ. ඔයා කියන මෙච්චර නේ අම්බෝ මම වගේ දෙගුණයක් බස්සන්න පුළුවන් බං. උඹගේ එච්චර ලොකුයිද?